සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ටේස්ට්මේට් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. ඉතින් මේක තමයි voice එකක් දාන අපේ පළවෙනි වීඩියෝ එක. පොඩි mistakes වෙයි ඉතින්. පහුගිය සති කිහිපෙම අපිට වීඩියෝ එකක් කරන්න බැරි වුණා. මොකද වෙලාවක් තිබුණේ නැහැ අපේ වැඩත් එක්ක. ලයිෆ් එක චොට්ටක් බිසි වුණේ හින්දා. ඉතින් අද මං හිතුවා අද දවසේ පොඩි කොටසක් ඔයාලා එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ලොකු දෙයක් නෑ. ඇත්තටම මම ෆෝන් එක ඔබ ඉන්නකොට රාමෙන් වීඩියෝ එකක් දැක්කා. ඉතින් ඇත්තටම මට පොඩි ක්‍රේවින් එකක් ආවා රාමෙන් එකක් ගන්න. චුටි බඩගින්නක් ආවා. ඉතින් ගෙදර රාමෙනුත් තිබ්බ නිසා දැන් මං යන්නේ රාමෙන් එකක් හදන්න. මගේ හස්බන්ඩ්ත් කැමති රාමෙන් ගන්න. ඔයාලා දන්නවද? මං උයනකොට එයා හැම වෙලේම කිචන් එකට එනවා. එයා මට වෙන දේවල් වලට ගොඩක් උදව් කරනවා. ඒ නැතත් ඇවිල්ලා ඔහේ කතා කර කර ඉන්නවා, පොඩි විහිළුවක් හරි කරලා යනවා. ඉතින් මං මහන්සි වෙලා ඉන්න දවස්වලට උයද්දී එයා එහෙම ඇවිල්ලා පොඩි විහිළුවක් කරාම ඒ මහන්සිය නැති වෙලා යනවා. මේ රෙඩ් සෝස් පැකට් එක ටිකක් ස්පයිසි. ඉතින් අපි දෙන්නම සැරට ගන්න ආස හින්දා මම මේ සෝස් පැකට් එකම දාගන්නවා රාමෙන් එකට. කොහොමත් අපි හැමදේම බෙදාගෙන තමයි කරන්නේ. ජීවිතයේ දුක සතුට බෙදා ගන්නවා වගේම එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු වගකීම් ඒ දේවල් අපි දෙන්න බෙදාගෙන තමයි කරන්නේ. අපි ඒ දේවල් එහෙම කරනකොට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ලේසි. ඒ වගේම සතුටින් අපිට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඒ වගේද? කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ ජීවිතේ වැඩ කටයුතු කරද්දී ඔයාලා කොහොමද කරන්න කියලා. මං කියව වැඩිදත් මන්දා. නෝඩල් එකත් එක්ක කන්න එක් දෙකකුයි සොසේජ් දෙකකුයි හදාගත්තා. එහෙම කත්තෙත් හරිම රහයි. ඉතින් ඔයාලත් මං වගේම රාමෙන් වට ආසයිද? කමෙන්ට් කරගෙන යන්න බලන්න රාමෙන් කන්න ආසයි කවුද කියලා. ඔන්න ඉතින් අපේ රාමෙන් එක හැදිලා ඉවරයි. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් අපි ෆිල්ම් එකක් බල රාමෙන් එක රස බලනවා. ඔන්න ඉතින් මගේ ක්‍රේවින් එකත් හරි. එහෙනම් ඉතින් අදට මෙච්චරයි. තව ලස්සන වීඩියෝස් වලින් ඉස්සරහට ඔයාලව හම්බ වෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමෝටම සුබ දවසක්. බයි. How many times